Hi guys, ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා පමියස්සල් YouTube channel එකට. ඔන්න ඉතින් අද මං ගෙනල්ලා තියෙන්නේ Hungry Shark Evolution කියන සුපිරි game එක. ඉතින් මේකේ තියෙන්නේ සමහර අය දන්නවා, සමහර අය දන්නේ නැහැ. ඉතින් මේකේ මෙහෙම අපිට කෙටියෙන් කිව්වොත් තියෙන්නේ නිකන් කොහොමද කියන්නේ? ෂාක් කෙනෙක් මුහුදේ ජීවත් වෙන විදිය අපිට නිකන් දැනගන්න වගේ තමයි. මේක අපිට පළවෙනියටම ආවම හම්බෙන්නේ මෙන්න මෙයා. මම ඔෆ් කැමරා ගහලා මෙන්න මෙයාව ගත්තා. මොකද සල්ලි තින් මෙච්චරයි. අපි අනිත් ඒවා මම කියන්නම් මැච් එකට ගියා. අතන මැච් එකක් කියන්න බෑ මේක. මේ මුහු ජීවිතේ තමයි තියෙන්නේ කෙලින්. මේකේ අනිත් එක තියෙනවා මේකේ ආතල් දෙයක් තියෙනවා හරිද? ඒකින්ද ඒක මම අන්තිම ආතල් දේ අන්තිමටම තමයි කියන්නේ. ඒකින්ද අන්තිම වෙනකන් රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. මේකේ අන්තිමට තමයි සුපිරිම එක තියෙන්නේ හරිද? සුපිරිම එක තියෙන්නේ අන්තිමට. මේක හරි. මම මේක ඉස්සෙල්ලම කියලා දුන්නා. මෙන්න මේක ඔන්න බලන්න. හරි දැක්කද? ඔන්න ඔහොම එකක් තමයි සීන් එකේ. ඒ වගේ දැන් ලොකු ඒවාක් තියෙනවා නේද? මම එකක් පෙන්නනම්. ඉන්නකො මට දැන් බඩක් අම්බෝ බඩගිනි. ඔකේ බඩගිනි නෙමෙයි මේක නම් ඇත්තම හෙල්ත් එක නෙවෙයි. ඕ ෂිට්. ඒක නම් දැක්කේ. හරිද? දැන් වෙන්නන මම අර කිව්වා. දැන් පොඩි එක අච්චර මෙහෙව වෙලා ලොකු එක කොහොමද වෙන්නේ? හරිද? මම ලොකු එක වෙන්නේ. මේටි ළඟට ගෑවොත් නම් ඉවරයි හරි. බුදු සරණයි තමයි කියන්නේ. කෙලින්ම මේ. ඕකේ පාව එක වැඩි. හරිද? දැන් මේ එපිසෝඩ් එකේ මම මේ පැත්ත ඔයගොල්ලන්ට අපි එක්ස්ප්ලෝර් කරමු. ඇත්තටම මරුවේ. මෙන්න මේ දුමටත් මේ දැක්කනේ මම දැන් කියන්නේ අර රතු පාට එකක් කෑවා නේද? ඒක අර අපිට පළවෙනියටම හම්බෙන එක්කෙනාගෙන් බෑ කන්න. ඒ වගේම මෙන්න මේ සීල්ල නම් එනම් වදේ දැන් පුදුමයි හරිද? අපි පිටිපස්සෙන් ආපු නැතික මං කෑපු හින්දා නේද? මේ නැත්තම් උන් පස්සෙන් එනවා හරිද? පස්සෙන් ඇවිල්ලා මේ නැට්ට අල්ලගෙන ඉන්නවා. අපි දැන් මේ පැත්තම මේව කරමු. එක්ස්ප්ලෝර් කරමු. මේක මාරු. මේක යන්න ඔන්න මේව නම් අනිවාර්යෙන් ගන්න. දැන් ඔන්න ගෝල්ඩ් රෂ් එකේදී හැම මාළුවම ගෝල්ඩ්. එතකොට අපි හැම මාළුවා කෑවම ගල් යනවා. කෑමක් තමයි. මොන මිනිස්සුත් ඉන්නවා මුහුදයට. පුදුමයි තනියෙන් එනවා ගෙලින්ම මගෙන් කාලා මැරෙන්න. අද දැන් එතන හිටපු එක්කෙනා අවුලක් නෑ. අර සමහර අය ඉන්නවා මේ ඒගොල්ලෝ ගාව නිකන් උණ්ඩ නෙවෙයි නිකන් වෙඩි තියනවා. වෙඩි කියලා තමයි කියන්නේ. මං තිබ්බොත් මේක අනිවාර්යෙන් පෙන්නන්න. හිටියොත්. නිකන් වෙඩි තියෙන නිකන් ත්‍රිශූලයක් වගේ එකක් එවනවා. ගොඩක් තියෙන ඔයගොල්ලෝ. හරිද? මේ පැත්ත තමයි අද එක්ස්ප්ලෝර් කරන්නේ. හරිද? දැන් මම අර ආතල් දෙය පෙන්නන්නේ නැහැ. කිසිවක් දැම්ම වෙන්න විසු කියලා එක. ආතල් දෙය පෙන්නන්නේ නැහැ. හරිද? එන්න ඊට වඩා මරු එකක් පෙන්නන්න. හරිද? Oh shit. මම ආතල් දෙය යන්න ඕන. දැන් මම පෙන්නන්නම් මරු එක. කොයි යෝ එක බලන්න ඉතින් අවාසනාව තමයි ඊක නෑනේ. මෙන්න මුංග කන්න බෑ ඔයගොල්ලන්ට පළවෙනියට මෙන්න ෆිෂ් ගෙන් මං හම්බෝ මං එක්ස්ප්ලෝර් කරන්න බෑ කැමති නැහැ කිව්ව පැත්තෙන් නේද මං නෑ මරුවේ මේ පැත්තේ උඩ තියෙනවා මං හිතන්නේ මට දැන් පේන්න පුළුවන් මේ පැත්තේ ඇති මම සමහර විට නැද්ද මරු මේක මං අන්තිමට දෙන්න බලමු නැද්ද තියෙනවා මේ තියෙන ඕ දැක්කනේ කෙලින්ම අර වත් දැන් ඒක නිකන් මිනිස්සයන්ගේ මැෂිමක් හරිද
මනුස්සයන්ගේ මැෂිමක් කොහොමද අතල්ලේ? මම පාවෙවි ඉන්න තමයි තියෙන්නේ. පාවෙවි පොඩි ෆන් එකක් ගන්න තියෙන්නේ. අර අපි අහලා තියෙනව නේද මේ මුහුදේ වතුරත් දැන් රත් වෙලා යනවනේ අහසට. ඊට පස්සේ අපිට වැස්ස හම්බෙන්නේ. ඒ වගේ සීන් එකක් එතනත් යන්නේ. මං ආයෙ ගිහලා වෙන්නනේ ඒකත් මාරු. ඒකත් පොඩි අමුතු ආතල්ලක් තියෙනවා. හ්ම්. කෙලිම අර ගිහිල්ලා ආයෙ වැස්ස වගේ එන්නේ. ඔය උඩට ගියාම තරු ගන්නවා. තරු වලින් අපිට සල්ලි යනවා. ආය දැක්කද? බිග් බෝනස් කියලා දැක්කද ඔන්න? මොන කාගෙනත් ආයෙ දැක්කනේ. අපි ගියත් ඉතින් උඩේ මිනිස්සුත් මරාගෙන ඉන්නේ. නකෝ ආයෙ ගියේ. ඔව් ෂිට්. කෑම නැහැ. යෝ කෑම නැහැ. කෑම. මොරමල්. යයි. දැක්ක නේද? මේ වගේ මිනිස්සු හිටියම තමන්ගේ උම්ම මරාගෙන කනවා තියන්නකො ඉතින්. බලන්න. තමන්ගෙම දරුවනේ අක්කෝ. දරුවෝ නෙවෙයි පොඩි කෙනෙක්. ඒ වරියේ කතාව. හරි අපි තව මැච් එකක්මයි කියවෙන්නේ. හරිද? තව යන් මං මේ පැත්තේ මේකේ හරිද? මේකේ තව දෙයක් තියෙනවා. මේකේ ඩිමෙන්ෂන් තියෙනවා. ඩිමෙන්ෂන් තමයි කියලා කියන්නේ. හරිද? දන්නේ ඩිමෙන්ෂන් කියන්නේ ඒ කියන්නේ වෙන තැනකින් නිකන් තව තැනකට යනවා වගේ නිකන් ටෙලිපෝට් වෙනවා. එක තැනකින් ඉඳන් අනිත් තැන නිකන් ඉක්මනට යනවා. විනාඩියෙන් යනවා වගේ. හරිද? ඕ ඒක බ්ලාස්ට් එක පෙන්වන්න ඕනේ නෑ. නිකන් මැරෙන්න ඕනේ. මං තාම අසල් එක පෙන්වන්නේ නෑ. ඒක පෙන්වන්න දැන්. මුංගෙනුත් පරිස්සම් ඉන්න ඔය ජෙලිකාරයන්ගේ මහවද. මං කිව්වේ සීල්ලා මහරවදයක් වෙනවා කියලා. මාරයදයක් එන්නේ. ඔර මං කි නැට්ට පස්සෙන් එනවා. ඔර මහරවදයක් ආ. එබෝ කෑවම තෙල් තුනනවා කියලා. ඔය දැන් ඔතනින් ඔය දම් පාටේ උන් පොඩි වුණාට එනවා. මේ අන්න මෙන්න මුංග කන්න බෑ. පළවෙනියට හම්බෙන ෆිෂ් ගේ දෙවෙනියට ගන්න පුළුවන් ෆිෂ් ගේ. ඌව කෑවොත් පොයිසන් ගන්නවා. ඌ ගාව තිබ්බත් දන්නේ නෑ නේ අර මිනිස්සයා ගාව. සූලයක් වගේ. දැන් තමයි සුපිනිම් වෙලාව කට්ටිය කාගෙන යන්න තියෙන්නේ. ඒ ඇත්තටම ඉතින් මෙහෙම තිබුණා මන්නේ. හරිද? මට තව දෙයක් කියන්න ඕන. මෙන්න මෙතන තියෙනවනේ wait 8 hours කියලා මේ. ඔන්න එන්නේ නැද්ද? හරිද? මෙතන පෙන්නනවා අන්න. wait 8 hours කියලා පෙන්නුවේ. හරිද? එතන පෝටල් එකක් හැදෙනවා. පෝටල් එකක්. එතන පෝටල් එක හැදුනම මේ එතනින් යන්න පුළුවන් හරි. මං ගියා. හරිද? ඕෆ් කැමරා ගියේ. ඒක පල්ලෙහාට යමු. ඕෆ් කැමරා ගියේ. හරිද? ඔන්න. මම කවයිද මං හිතා. නේද? හරි තිබ්බා. දැක්කනේ? ඕගොල්ලෝ ඒක දැක්කේ නැත්තම් ටිකක් නවත්තලා බලන්න. තාපස්සේ ඩවල බලන්න. තාපස්සේ ඩවල නවත්තලා බලන්න. ස්ලෝ කරලා බලන්න. හරිද? මෙන්න මුන්වත් ගන්න මුන්ගෙන් තමයි මැනික් හම්බෙන්නේ. අඩුයි හම්බෙනවා. මරු එක. මේ හරි. මම තව චූට් එකකින් අතල් එක පෙන්නන්න. මේ සීල්ල නම් ෂිට්. මේ දම් පාට කරගන්න එපා. මොකද අමාරුයි. හරිද? ඊට පස්සේ නිකන් කවරයක් නෝ නූලෙන් කිව්වට බේරුන්නේ නැහැ. Oh, what the hell? Yo, what? No, අම්බෝ. ඒක නම් පුදුම බෙරිල දෙකක් වෙන්න මං හිතුවේ හරිද? තව දෙයක් කියන්න ඕන. මම මේකේ සවුන්ඩ් එක නැතුව ඇති. මං හිතන්නේ නෑ. මං දැම්මේ නෑ. ඒ කියන්නේ මේකේ සවුන්ඩ් එක. මේකේ සවුන්ඩ් එක කියන්නේ ගේම් එකේ සවුන්ඩ් එක. හරිද? ගේම් එකේ සවුන්ඩ් එක දැම්මේ නැත්තේ. එතකොට මගේ ශබ්දය ඇහෙනවා අඩුයි. එතකොට ඔයගලන්ට මං හිතන්නේ එතකොට දැන් ගොඩක් අයට බලන්න කම්මැලිනේ කියන කවුරුත් කතා කරන්නේ නැතුව නිකන් ගේම් එක බලවල කරද්දි කම්මැලි. හරිද? ඒකයි මම මේ සවුන්ඩ් නවලා කියන්නේ මේක අයින් කරලා ගේම් එක ගන්න.
ඔයගලන්ට ඕන නම් අනිවාර්යෙන් කියන්න. ඔයෝ අද ඒගොල්ලන්ට ගහන්න බෑ අපිට. අපි පොඩි වැඩි. හරිද? මේ අනිවාර්යෙන් කියන්න සවුන්ඩ් දාලා දෙන්න කියලා කමෙන්ට් එකක් දාන්න. හරිද? ඒ වගේම 1k ගහන්න ප්ලීස් පොඩි සබ් එකක් දෙන්න. හරිද? අපි තව එකක් ගහලා මම දැන් මේකේ ආදල් එක පෙන්නනවා. හරිද? දැන් ඔයගොල්ලෝ පුලා බලා සිටින එකනේ. දැන් පෙන්නනවා. හරි. ඔයගොල්ලෝ ඩෝන්ට් වරි. ඒකට චුට්ට වෙලා කින්නනවා. දැන් එහෙම පොඩ උඩට යන්න හොඳ නෑ දැන්. උඩට යන්න හොඳ නෑ. මේකේ මෙහෙම මේකේ ඕගොල්ලෝ මේ දැන් මේකේ සවුන්ඩ් එක නෑනේ. ඕගොල්ලෝ අනිවාර්යෙන් අනිත් මේකේ දාන දෙවෙනි එපිසෝඩ් එකේ දාන්න කලින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මේකට මේවා ඕනද කියලා. හරි සවුන්ඩ් එක ඕනද කියලා. හරිද? ඒ කියන්නේ මං කියන ආතල් එකට සවුන්ඩ් එක වැදගත්. හරි. මේකේ මගේ ආතල් එකට සවුන්ඩ් එක වැදගත්. හරිද? මගේ ආතල් එකට සවුන්ඩ් එක වැදගත්. ඔය සවුන්ඩ් එකත් එක්ක තමයි නේ අර අමුතු එකක් තියෙන. හරි. මෙන්න මේක තමයි ආතල්. හරිද? දැන් අනිත් පැත්තට මුන් කෑ ගන්නවලු මේ මුන්ට වඩා ගෑනු කට්ටිය. ගෑනු කට්ටිය. හරිද? කෑ ගන්නවා අම්මෝ. මූ යටින් යනවා. දැන් පේනවා පියාඹන සෙට් එකක් තියෙනවා. මෙතනින් ඕ අමන්නේ ආසිමිය. මං කිව්වේ හෙලිකොප්ටරයක් තියෙනවා කියලා. යෝ නෝ වේ. ඒ ඕගොල්ලන්ට පෙන්වන්න බැරි වෙනවා මට එහා පැත්තේ තියෙනවා. යෝ නෝ වේ. අම්බෝ ඒ වර මං කිව්වා විතරයි හෙලිකොප්ටර තියනවා කියලා. කිව්වා විතරයි නෙවෙයි හරි. අයි කරනවා. දැන් යා පැත්තේ නේද ඒ පැත්තේ. අයියෝ මේ වදයක් නෙදී මට රාතලක වෙන්නන්න ඉන්නේ නැහැ. කෝල. දැන් හරිද මේ වගේ ගොඩක් ඉන්නවා ටයිටන් වෙලා ඉන්නවා. මාළුවල්. මේ පැත්තේ තියන්නේ. ඊයෝ නේද? බෑනේ කරන්නේ. කොහොමද? මම කාගෙන නැතිනේ. අද මිනිසුන්ගේ තමයි බලන්න පුළුවන් ආදල් එක කෑ ගන්නවා. ඉතින් මේකේ සවුන්ඩ් එක මම ඕෆ් කරලා නැති. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේ සවුන්ඩ් එක ඕන හරිද? සවුන්ඩ් එකත් එක්ක වලද්දි ආතලා. ඒක ඉතින් මං කියන මේක ඕනනම් දාගන්න. නැත්තම් මගේ වීඩියෝස් බලලා ආතල් එක ගන්න. හරිද? කෑ ගන්න මේ මට ඇහෙනවා දැන් ඕගොල්ලන්ට ඒක ඇහෙන එකක් නෑ මම සවුන්ඩ් එක නැති කරනවා මට ඇහෙනවා දැන් මේක අම්බේ ඕ හරිද කිලිම් හරි කෑ ගන්නවා ඔරුවේ දැන් මම මේ පැත්තට ගියාද අය මේ පැත්තට එක්ස්ප්ලෝර් කරගෙන යන්න මේ පැත්තේ තියෙනවා මාර වේවා ඕ ෂිට් මං කිව්වා විතර ඕ තුන් දෙනෙක් ඇවිල්ලා ගහන කැතයිනේ මෙම නරි තුන් දෙනා එක සිංහයයි හැබැයි සිංහගේ හෙල්ත් දැලා හරි ඉතින් ඕගොල්ලෝ මහාතල් එක බැලුවනේ ඉතින් ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එක අන්තිම තප්පරේ වෙනකම් බැලුවා නම් ඇත්තටම thank you ඕගොල්ලන්ට ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා අනිවාර්යෙන් like එකක් දාන්න ඒක ඒ ඕගොල්ලෝ දාන like එකෙන් තමයි මම තව වීඩියෝස් දාන්න නිකන් ඇක්ටිව් වෙන්නේ වගේ ඒක නිසා අනිවාර්යෙන් like කරන්න ඒ වගේම තව මේ ගේම් එකේ තව එකක් ඕන නම් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න නෙවෙයි මොකක්ද subscribe කරලා bell icon එක click කරන්න හරිද ඒක අමතක කරන්න එපා හරිද නැත්නම් දෙන්නේ නැහැ කොහෙවත්